හොදටම නින්ද ගියා. පරක්කු වෙලා දුවේ තියෙන්නේ. ට්‍රිප් එක යන කට්ටිය ඇවිල්ලාද දන්නේ. ඇවිල්ලා නේද? මේ මල්ලේ ටක් ගාලා එන්න. කට්ටිය ඔක්කොම ඇවිල්ලා ඉන්නේ. හරි හරි අය එනවා. ඉන්න මං එනවා. හොද වෙලාවට ඊයේ තෙල් ගහලා තියාගත්තේ. නැත්තම් අද උදේ ඔය මොකුත් බැරි වෙනවා. සිරිපාලයි නගින් බස් එක ටක් ගාලා යන්. මේ මං පොඩ්ඩක් කඩේට ගිහින් එන්නම්. ටක් ගාලා තුන් ගාලා එන්නම් ඈ. අයියේ. ටක් ගාලා නගින්න ස්ටාර්ට් කරන්න ඕනේ. සිරිපාලයි ඉක්මනට එන්න. සිරිපාලයි නැංග නේද? ඔව් නැංගා යන්. මේ ඔක්කොම කට්ටිය ආව නේද? ඔව් තව දෙන්නෙක් ඉන්නවා. ඒ දෙන්න අර මගී ඉන්නේ. මට දැන කියන්න මං අඳුරන්නේ නැහැ නේ අයියේ. ඉස්සරහනේ නේද? ඔව්. දැන් කෝ අපේ මේ සුමනාවති ආච්චි එහෙම නැංගද? ඔව් කොල්ලෝ. කෝ මේ අනිත් සීයාලා ටිකකෝ. සීයාලා ටික පිටිපස්සේ. කොල්ලෙන. සුද්දා අපි එන යනවේ. පොඩ්ඩ පරක් වෙලා තියෙන ඉක්මනට යන්න ඕන. නැත්තම් ඔය ඔතන ඉන්න එක්කෙනත් ගන්න. මල්ලි නගින්න ඉක්මනට මේ පරක් වුණා මල්ලි පොඩ්ඩක් ගණන් ගන්න එපා. මේ එක්කෙනයි ඉන්නේ අයියේ. තව එක්කෙනෙක් හරි ඉන්නවා අතන. ගෑනු කෙනෙක්. නංගි ඉක්මනට නගින්න. සිරිපාලයි නංගි නැංගල්. ඔව්. අපි එන ටක් ගාලා යමු. ගොඩක් පරක්කු වෙලත් එක්ක තියෙන්නේ. කට්ටිය ඉක්මනට නගින්න පරක්කු වෙලා තියෙන්නේ අනේ. සිරිපාල අයියා. මල්ලි. නෑවද? ඔව් හොදට නෑ. ඉතින් මොකෝ ට්‍රිප් එක? හොඳයි නයිස්. දැන් අපි මේ ස්ටාර්ට් කරන් ඉක්මනට යන්. ගොඩක් රෑත් උනා වැඩි අප්පා. ස්ටාර්ට් කරන් යන්න. දැන් අපි යන්න තියෙන්නේ පාළු පාරක. ගාලු කොටු එහෙම ලස්සනද? ඔව් හොද තිබ්බා. මට එන්න බැරි වුණා මේ බස් එකේ මොකද්ද ඒ ඇති වෙලා මම මේ අද හිටියේ. එහෙමද? දැන් අලි එහෙම ඉන්නවද දන්නේ යන පාරේ. පාළු පාරක යන්නේ අනේ. පාළු පාරේ ඉඳ අලි කොටු වලස්සු එහෙම ඉන්නවද දන්නේ. මේ ඔය බස් එක හොදට හදලා නේද මල්ලි තියෙන්නේ? ඔව් සිරිපාල අයියේ. මේ හදලා තියෙන බස් එක හොදට. ඔක්කොම හදලා තියෙන ලයිට් එහෙම දාන්නද? නටන්න කට්ටිය. නටන්න. සිරු දාලා තියෙන්නේ. කොහොමද බස් එක පොඩි ළමයිනේ. හොඳයි නේද බස් එක? කට්ටිය නටන්න එනං ගැම්ම තමයි. දැන් ඉතින් අපි යනවානේ. කැලේ පටන් ගත්තා අයියේ. ඔව් මේ පට්ට කැලේ නේද? මේ පාරේ වාහන යනවා අඩුයි අයියේ. ගෙවලුත් පට්ට අඩුයි. හරි. මොකද්ද වෙනවා? මොකද්ද වුණා? අම්මට උඩු. මොකද්ද වුණා? ඉන්න මම බැහැලා බලන්න. අප්පට සිරි ටයර් රින් කප්පයත් එක්කම ගිහිල්ලා හුලනුත් ගිහිල්ලා. දැන් මොකද්ද මල්ලි කරන්නේ? බස් එකේ ඉන්නත් බෑ කට්ටියත් වැඩි. ඔව් අයියේ මොකද කරන්නේ? මේ ළඟපාත ගෙදරක් නෑ බලන්න. ගෙයන්නම් අරේ පේන්න තියෙනවා. එහෙනම් කට්ටිය එනවද? ඔව් ඒකටවත් යම් මල්ලි මේ බස් එක ඇතුලින් එන්න මං ඕන් දොර අරින්නම් එන්න. ඕන් දොර ඇරියා එන්න. ඔක්කොම එළියට එන්න. මේ බස් එකේ හුලං ගියා බලන්නකො. රින් කප් එහෙම ගැලවිලා ගිහිල්ලා.
ඔක්කොම කට්ටිය එන්න මගේ පිටිපස්සේ. 9:37යි වෙලාව. ගොඩක් රෑ වෙලා තියෙන්නේ. ඉන්න ටෝච් එක වදාන්න. ඔක්කොම බහින්ද. රෑ වෙලා තියෙන්නේ මේ බස් එකත් කැඩුනා. ටක් ගාලා යන් අර ගෙදරටවත්. කවුරු හරි ඇතිනි. මගේ පිටිපස්සෙම ඔක්කොම එන්න මේ මෙහෙ අලි ඉන්නවා බලාගෙන ඉන්න. ඔය ගස් පිටිපස්සෙන් ඉන්න පුළුවන්. අර ගෙදරවත් කවුරු හරි කට්ටියක් හිටියා අපිට ඉන්න දුන්නොත් හොඳයි හැබැයි. ඔව් ඒකත් හොඳයි. ඉතින් මේ ළඟපාත ගෙදරන්න තියෙනවා. තව ඉස්සරහට ගියොත් ඔය එක අර කඩයක් නේද තියෙන්නේ ගේට ඉස්සර. හැබැයි ඒ කඩෙත් පරණයි පට්ට පරණයි. කඩේ ඇල්ලවන්නේ. බලන්න කවුද ඉන්නේ. ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? ගෙදර කවුද? ඇයි බුදු අම්බෝ